ඉතින් සුපුරුදු පරිදි මාළු හොද්දක් අල්ලන්න ගියා. අවුලක් නැහැ. ඉතින් මාළු ටික ඇල්ලුවා. බහැලා තමයි දාන්නේ මේ බන්ට් එකේ ඉඳලා දැම්මට කන්න නැහැ මාළු. පාසිපල්ලේ තමයි ඉන්නේ මාළු පාර. බලමු ඉතින්. මොකද්ද වෙන්නේ කියලා. මාළු පුරේ කනවා ඉතින්. එමින් තමයි කන්නේ. හරිවර. ලොකු මාළු පාරක් ඉන්නවා කෑමට හොරයි. try එකක් දෙමු බලන්න. ගොඩක් මෙන්න ඉතින් පොඩි මාළු පාර තමයි කන්නේ. හදිසියෙන් ඉඳලා හිටලා කෑවත් ලොකු මාළු පුරේ කනවා. බලමු ඉතින් අපි පුරේ කල්ල ගන්න හැක් වෙයිද කියලා. බලමු ඉතින් හොද්දක් අල්ල ගන්න හැක් වෙයිද කියලා. බඩු දැක්කද? සුපිරිම බඩු තමයි ඉන්නේ. අන්න බඩු. අනිත් විතරක් කනවා මාළු පුරේ කනවා. කැමරාව ඉතින් අතේ තියාගෙන තමයි වීඩියෝ ගන්නෙ. අමාරුයි පොඩ්ඩක් වැඩේ කරන්න. අර මාළු පුරේ ගැලෙුවෙත් නැහැ. උක් ගලවන් යයිද දන්නේ නැහැ. ඒකේ නැහැ. බලමු මාළු පාරක් කනවා හොඳ මාළු පාරක්. ආයි තව පුරේ කල්ලා ගන්න හැක්ද කියලා. ගියා වගේ. බිලි කටු දෙකම ගිලලා. මාළු ආයි මාර රසයි මේකේ මාළු. ඉතින් මාළු ලයික් එකක් සබ්ස්ක්‍රයිබ් කරලා